good afternoon පුතා. අද ඔයාලට මම උගන්වන්නේ කුන්ෆු වල තියෙන බේසික් ස්ටාන්ස් 5. හොඳට අහගන්න. මේකෙදි මේ ස්ටාන්සස් 5 නැතුව අපිට පන්ච් ටෙක්නික් එකක් යන්නත් බෑ, කික් කරන්නත් බෑ, ඒ වගේම බ්ලොක් කරන්නත් බෑ. ඒ ටික හොඳට මතක තියාගන්න. මේ කොයි දෙයකටත් මේ ටික අවශ්‍යයි. ඉතින් මම ස්ටෙප් බයි 1 එකේ ඉඳලා මම පහටම හඳුන්වා දෙන්නම්. හොඳට මේක දිහා බලා ගන්න. මේක ඔයාලා හොඳට මේ ෆුට් වර්ක් ප්‍රැක්ටිස් කරන්න. මේක අත්‍යවශ්‍යයි. ඕකේ. බේසික් 5 ස්ටාන්ස් වල පළවෙනි එක. පුතා මේකට කියනවා ලීඩ් ස්ටාන්ස් කියලා. ලීඩ් ස්ටාන්ස් එක කරන්නේ මේ විදිහට. මේ දකුණු පාදයේ උස්සලා මෙහෙම පිටිපස්සෙන් තියලා මේ විදිහට ලීඩ් කරනවා. මේකට කියනවා පුතා ෆයිටිං ස්ටාන්ස් කියලා කියනවා. ඒක මතක තියාගන්න. ලීඩ් ස්ටාන්ස්, ෆයිටිං ස්ටාන්ස්. ඕකේ. නෙක්ස්ට් දෙවෙනි ස්ටාන්ස් එක. දෙයක් මෙතට ගන්න. එතන තමයි පුතා පුරුදු වෙන්න ලේසි. ඕකේ. මේකට කියනවා bow arrow stance, working stance, නැත්නම් boy stance කියලාත් කියනවා. මේ විදිහට ඉන්න ඕන හොඳට කොන්ද කෙලින් තියාගෙන. මේක bow arrow stance. Okay. Now horse riding stance. මේකට horse riding stance කියන්නේ දුවන්නට සැරසෙන අස්සයෙකුගේ පස්සගාත් දෙක වගේ. Okay. බලා ගන්න. මේ විදිහට. මේක horse riding stance. Next 4 හතරවෙනි එක. L stance. මේක මේ විදිහට ඉන්න ඕනේ. මේක L stance උත්තර පාත් වෙන්න ඕනේ. මේක පොද්ද කෙලින් තියන්න. Okay, now last 5. Free stance කියලා කියනවා මේකට. Free stance. මේ පාදය මෙහෙම උස්සලා කික් එකක් කරන්න උනත් ඔයාලා හැකියාව තියෙනවා. Okay.